අප සමාජයේ බොහෝ දෙනෙක් නිතර නිතර ඇතිවන හිසේ කැක්කුම හෝ ඉරුවාරදය නිසා පීඩා විඳිනවා. එසේ ඇතිවන හිසේ කැක්කුම් බොහොමයක් වළක්වා ගත හැකි තත්ත්වයේ තිබෙනවා. ඒ නිසා ඔබව ඒ ගැන දැනුවත් කිරීමට හිතුණා. නිතර නිතර හිසේ කැක්කුම ඇතිවන බොහෝ දෙනෙකුට තිබෙන්නේ ඉරුවාරදය. ඒ නිසා ඉරුවාරදය ගැන තමයි මම අද කතා කරන්නේ. ඉරුවාරදය කියලා කියන්නේ මොකක්ද? ඉරුවාරදය හිසේ කැක්කුමත් සමග සම්බන්ධ වී වමනය කරකැවිල්ල ඇති කරන ස්නායු තත්ත්වයක්. මෙහිදී බොහෝ වෙලාවට හිසේ කැක්කුම ඇති වෙන්නේ ඔළුවේ එක පැත්තක පමණයි. නමුත් දෙපැත්තම ඔළුවේ කැක්කුම ඇති වෙන්නත් පුළුවන්. මේ ඇතිවන කැක්කුම බොහෝ වෙලාවට උලකින් අනිනවා වගේ ඇතිවන කැක්කුමක්. වරක් ඉරුවාරදය වැළඳුණු විට එය පැය කිහිපයක් හෝ දින දෙක තුනක් පැවතිය හැකියි. ඉරුවාරදය ඇතිවීමට බලපාන හේතු මොනවද? ආතතිය ප්‍රධාන හේතුවක්. කාර්යාලයේදී ඔබට ඇතිවන ආතතිය. ඒ වගේම නිවසේදී ඔබට ඇතිවන ආතතිය. වැඩ අධික වීම. ඒ වගේම විවේකයේ අඩු වීම. වගකීම් වැඩිවීම නිසා ඇතිවන පීඩනය ඉරුවාරදය වැඩි කිරීමට හේතුවක් වෙනවා. ඒ වගේම අධික දුක, හිතේ වේදනාව නිසා ඇතිවන චිත්ත පීඩනය නිසා ඉරුවාරදය ඇති වෙනවා. හෝමෝන වෙනස් වීම නිසා ඉරුවාරදය ඇතිවිය හැකියි. ඔසප් චක්‍රයේ සිදුවන හෝමෝන සාන්ද්‍රණ වෙනස් වීම. ගර්භණී කාලයේදී සිදුවන හෝමෝන සාන්ද්‍රණ වෙනස් වීම. ඒ වගේම ආර්තව හරණයේදී සිදුවන හෝමෝන වෙනස් වීම නිසා ඉරුවාරදය ඇතිවිය හැකියි. ඊස්ට්‍රජන් හෝමෝනයේ සාන්ද්‍රණය වැඩිවීම මෙයට බලපානවා. උපත්පාලන පෙති ලබා ගන්නා සමහරු ඉරුවාරදයෙන් පීඩා විඳිනවා. වගේම සමහරු ඉරුවාරදය අඩු වූ බවත් පවසනවා. නින්දට සිදුවන බාධා නිසා ඉරුවාරදය ඇති වෙනවා. එක් දිනක් හෝ නින්ද අහිමි වීම, නිදාගත්තට හරියාකාරව නින්ද නොයා තිබීම, නින්ද අඩුවෙන් ලැබීම වගේම වැඩිපුර වේලාවක් නිදා ගැනීම නිසාද ඉරුවාරදය ඇති වෙනවා. සමහර ආහාර පුරුදු නිසා ඉරුවාරදය ඇති වෙනවා. ආහාර වේලක් නොගෙන සිටීම, අධික ලුණු සහිත ආහාර ගැනීම, රසකාරක වගේම කල් තබා ගැනීම සඳහා යොදන රසායනික ද්‍රව්‍ය නිසා, ඒ වගේම MSG යෙදූ ආහාර නිසා, චීස් වැනි ආහාර නිසා, ඊස්ට් යොදා පැසීමට ලක් කරන ආහාර වගේම අච්චාරු වැනි ආහාර නිසාද ඔබේ ඉරුවාරදය වැඩි කිරීමට හේතුවක් වෙනවා. ඒ වගේම කැෆේන්, කෝපි අඩංගු ආහාර, ඒ වගේම චොක්ලට් නිසා ඉරුවාරදය වැඩි වෙනවා. මේ නිසා ඉරුවාරදය ඇති ඔබ නිතර නිතර කෝපි බීමෙන් සහ චොක්ලට් එකක් ලැබුණු විට සම්පූර්ණයෙන්ම චොක්ලට් එක කෑමෙන් වළකින්න. මද්‍යසාර භාවිතයෙන්, වයින් භාවිතයෙන් පවා ඉරුවාරදය ඇති වෙන්න පුළුවන්. සිගරට් එක කටේ තියාගෙන දුම්පානය කරන අය වගේම ඒ ළඟපාත සිටින වක්‍රාකාරව දුම ආග්‍රහණය කරන අයට පවා ඉරුවාරදය ඇති වෙන්න පුළුවන්. ඒ ඉරුවාරදය සිගරට් එකේ තිබෙන දුමේ සංඝටක වගේම දුමේ තිබෙන ගඳටත් ඇති වෙන්න පුළුවන්. පරිසර තත්ත්ව නිසා ඉරුවාරදය ඇති වෙනවා. විශේෂයෙන්ම ඔබ දුර ගමනාගමනයේ යෙදෙන විට ඒ පරිසරයේ පීඩන වෙනස් වීම නිසා ඔබට ඉරුවාරදය ඇති වෙනවා. ඒ වගේම උෂ්ණත්වය වෙනස් වීම නිසාද ඉරුවාරදය ඇතිවීම සිදු වෙනවා. සමහර සංවේදනවලට උත්තේජනයක් ලෙස ඉරුවාරදය ඇති වෙනවා. අධික ආලෝක ධාරාවලට මුහුණ දීම, චිත්‍රපට තිරයක් දිහා බලා සිටීම, ජංගම දුරකථනයක තිරයක් දිහා, කම්පියුටරයක තිරයක් දිහා, රූපවාහිනී තිරය දිහා බලාගෙන සිටීම නිසා ඔබට ඉරුවාරදය ඇති වෙන්න පුළුවන්. ඒ සියල්ල කෘත්‍රිම තිර ලෙසයි අපි හඳුන්වන්නේ. කෘත්‍රිම තිරයක් දිහා අපට බලාගෙන ඉන්න පුළුවන් දවසටම පැය 2යි. ඊට වඩා බලන්න එපා කියලා තමයි අපි නිර්දේශ කරන්නේ. ඒ කියන්නේ විනාඩි 10 අවස්ථා නම් 12ක්, විනාඩි 15 අවස්ථා නම් 8ක්, විනාඩි 30 අවස්ථා නම් 4ක්, පැයේ අවස්ථා නම් 2ක් හෝ පැය 2 අවස්ථාවක් නම් 1 අවස්ථාවක් ඔබට දවසටම මෙය නැරඹිය හැකියි. නමුත් රැකියාව ලෙස කම්පියුටර් තිරයක් මත වැඩ කරමින් සේවය කරන පිරිසට මේ විශාල ගැටලුවක්. ඔවුන්ට අපි නිර්දේශ කරනවා හැකිතරම් ආලෝකය අඩුවෙන් තිරය දිස් වෙන ලෙස සකසාගෙන එය රැකියාව වශයෙන් සිදු කරන ලෙස රැකියාවෙන් ඉවත් වූ පසු ඔබ ජංගම දුරකථන හෝ රූපවාහිනී වගේ කෘත්‍රිම තිරයන් දිහා බොහෝ වේලාවක් නැවත බලාගෙන සිටීමෙන් ඔබට ඉරුවාරදය
ඇතිවීම වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම අධික ශබ්ද වලින් වැළකී සිටින්න. සංගීතයට සවන් දීමේදී මෘදු සෞම්‍ය ශබ්ද වගේම අඩු ශබ්ද වලට සවන් දෙන්න. අධික සුවඳ නිසා ඉරුවාරදය ඇති වෙනවා. ඔබ අධික සුවඳ සහිත සුවඳ විලවුන් වර්ග භාවිතා කරන්න එපා. අධික ලෙස සුවඳ හමන අයගෙන් ඈත් වී සිටීමටත් උත්සාහ කරන්න. සුවඳ විලවුන් පමණක් නොවේ. තිනර් වර්ග, සායම් වර්ග ආදී විවිධ රසායනික ද්‍රව්‍ය වලින් එන සුවඳ නිසා ඔබට ඉරුවාරදය ඇතිවිය හැකියි. ඒ වගේම අධික දුර්ගන්ධයන්ට මුහුණ දීමෙන්ද ඉරුවාරදය ඇති වෙන්න පුළුවන්. අධික ලෙස කය වෙහෙසා වැඩ කිරීම නිසාද ඉරුවාරදය ඇති වෙන්න පුළුවන්. ඖෂධ නිසා සමහර හෝමෝන ඖෂධ නිසා වගේම රුධිර නාල විස්තරණය වන ඖෂධ නිසා ඉරුවාරදය ඇති වෙන්න පුළුවන්. අපි බලමු ඉරුවාරදය ඇති කෙනෙකුට ඇතිවන රෝග ලක්ෂණ මොනවද කියලා. මධ්‍යම හෝ අධික ප්‍රමාණයේ ඔළුවේ කැක්කුමක් ඇතිවීම. මෙය උලකින් අනිනවා වගේ වේදනාවක්. ඒ වගේම වේදනාව අඩු වැඩි වීම ඔළුව ඇතුලෙන් නාඩි වැටීමක් වගේ ඔබට දැනෙන්න පුළුවන්. බොහෝ වෙලාවට මෙම හිසේ කැක්කුම ඔළුවේ එක් පැත්තක පමණයි ඔබට දැනෙන්නේ. නමුත් දෙපැත්තම දැනෙන්නත් පුළුවන්. මේ සමග කරකැවිල්ල හෝ වමනය හෝ ඔක්කාරය ඇති වෙන්න පුළුවන්. මෙම රෝගය ඇති විට එහි වේදනාව නිසා ආලෝකයට, ශබ්දයට හෝ ගන්ධයට ඔබේ තිබෙන සංවේදීතාවය වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස පොඩි ශබ්දයක් ඉවසන්න අපහසුයි. ඒ වගේම සුළු ගන්ධයකට පවා ඔබට වමනය, කරකැවිල්ල ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ආලෝකයේ සුළු වැඩිවීමක් ඔබට අපහසුතාවයක් ගෙනෙන්න පුළුවන්. ඒ වගේම ඇඟට කවුරුන් හෝ අත තැබීමත්, ඇඟේ කිසියම් දෙයක් ගෑවීමත් ඔබට විශාල කරදරයක් වගේම පීඩාවක් වගේම ඉසරදේ වැඩිවීමට හේතුවක් වෙන්න පුළුවන්. එසේ සිදුවන්නේ ඒ සියලු උත්තේජනයන්ට ඔබ දක්වන සංවේදීතාවය වැඩිවීම නිසා. ඉරුවාරදය ඇති විට අධික වෙහෙසක්, සියලු දේ එපා වීමක් ඔබට ඇතිවේවි. ඉරුවාරදයේ විශේෂ ලක්ෂණයක් තමයි සමහරුන්ට ඉරුවාරදය ඇතිවීමට දිනකට හෝ දෙකකට පෙර යම් යම් ඉඟි පහළ වීම. ඒ ඉඟි ලෙස මලබද්ධය ඇති වෙනවා. හිතේ අධික සතුටක් හෝ අධික දුකක් ඇති වෙනවා. අධික කෑම රුචියක් ඇතිවීම, හිස පහත් කිරීමේදී වේදනාවක් ඇතිවීම, වැඩි වාර ගණනක් හෝ වැඩිපුර ප්‍රමාණයක් මුත්‍රා පිටවීම, ඒ වගේම ඇඟේ බරගතියක් දැනීම, නිතර ඈනුම් යෑම වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්ව සියලු දෙනාටම ඇති නොවෙන්න පුළුවන්. සමහරුන්ට පමණක් මේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමහරුන්ට හිසේ කැක්කුමක් ඇතිවීමට මොහොතකට හෝ පැයකට පමණ පෙර සමහර ඉඟි පහළ වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස අඳුරු සෙවණැලි වගේ පෙනීම, ඔබේ දර්ශනපතේ කළු පාට ලප වැනි දේ පෙනීම, වගේම බලන රූපයේ අධික දිස්නය දෙන ලප ඇතිවීම, ආලෝක කිරණක් හෝ ආලෝක ධාරා, ආලෝක කදම්බයක් ලෙස නොමැති ආලෝකයක් දිස්වීම, ඒ වගේම අතේ පයේ හිරිගතියක් හෝ අතේ පයේ කටු වලින් අනින යම් සියුම් වේදනාවක් වගේ ගතියක් දැනීම, මුහුණේ එක් පසක හිරිවැටීමක් වගේ ඇතිවීම, ඒ වගේම ඔබට කතා කර ගැනීමට අපහසුතාවයක් පවා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඉරුවාරදයේදී ඇතිවන හිසේ කැක්කුම සමහරුන්ට පැය 4 සිට පැය 72 දක්වා කාලයක් තිබෙන්න පුළුවන්. ඒ වගේම මාසකට එක්වරක් හෝ මාසකට කිහිප වරක් හෝ මාස කිහිපයකට වරක් මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන්. හිස රදය සුව වීමෙන් පසුවද ඉරුවාරදයේ තිබෙන රෝගීන්ට යම් යම් දේ දැනෙන්න පුළුවන්. හිස රදය සුව වූ වහාම ඔවුන්ට යම් යම් අමුතු දේ දැනෙනවා. උදාහරණයක් ලෙස ඔබට යම් විකාර ස්වරූපී හැඟීමක්, මං මුලා වූවා වැනි ස්වභාවයක්, හිතාගන්න බැරි තත්වයක්, අධික වෙහෙසක්, අධික සතුටක් වගේම ඇඟ පණ නැති ගතියක්, වගේම හිස හරවන විට නැවත ඔළුවේ කැක්කුම මතුවීම වගේ දැනීමක් ඔබට ඇති වෙන්න පුළුවන්. මේ తත්වය හැමෝටම ඇති වෙන්නේ නැහැ. නමුත් මේ తත්වය ඇති වෙන අයට ලොකු වාසියක් තිබෙනවා. Tamanට ඊළඟට වෙන්න යන දේ ගැන හොඳ අවබෝධයකින් උන්ට ක්‍රියා කරන්න පුළුවන්. ඒ වගේම ඒ తත්ව ගැන හොඳින් දැනුවත් වී එයට හොඳින් මුහුණ දීම වගේම ඉන් මිදීමට අවශ්‍ය වැඩ කටයුතු සූදානම් කර ගැනීමට උන්ට අවස්ථාව ලැබෙනවා. ඔවුන් එය එසේ කළ යුතුයි. ප්‍රතිකාර කිරීමේදී පවා ඉහත තත්ත්ව ඉතාමත්ම වැදගත් වෙනවා. ඊට අනුරූපව ප්‍රතිකාර ක්‍රම හැඩගස්වා
ඔබට වඩා හොඳ සහනයක් ලබා දෙන ආකාරයට ප්‍රතිකාර ක්‍රම සැලැස්වීමට වෛද්‍යවරයාට පුළුවන්. මේ නිසා ඔබ ඉරුවාරදයට නිකම් ප්‍රතිකාර ගන්නේ නැතිව වඩා සැලසුම් සහගත ප්‍රතිකාර ක්‍රමවේදයක් අනුගමනය කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඔබට රෝගය වැළඳෙන සෑම අවස්ථාවකම ඒ ගැන සටහනක් තබා ගන්න. හැදෙන වේලාව, හැදෙන දවස, හැදිලා කොපමණ වේලාවක් තිබුණද, මොන ඖෂධ වලට ප්‍රතිචාරයක් දැක්වුවද, දිනකට දෙකකට කලින් දැනුනේ මොනවද, පැයකට දෙකකට කලින් දැනුනේ මොනවද, හිසේ රුදාව අවසන් වූ පසුව දැනුනේ මොනවද ආදී වශයෙන් ඔබ කෙටි සටහනක් සෑම ඉරුවාරදය හැදුණු අවස්ථාවකම සටහන් කරලා තබා ගන්න. එම අවස්ථාවන් වල පරිසරයේ සිදු වූ වෙනස් වීම පවා ඔබ ඒ පොතේ සටහන් තබා ගන්න. ඉන්පසු එම සටහන් වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න. ඉන් ප්‍රතිකාර සැලසුම් කරගන්න. වෛද්‍යවරයෙක් යනු විටක මැනේජර් කෙනෙක්, විටක චෙෆ් කෙනෙක්. චෙෆ් කෙනෙකුට කෑම වට්ටෝරුව වෙනස් කොට සකස් කිරීමට ඇති හැකියාව වගේම වෛද්‍යවරයෙකුටත් බෙහෙත් වට්ටෝරුව වෙනස් කොට රෝගියාට ගැළපෙන ආකාරයෙන් ඉදිරිපත් කොට වෙනස් කර දීමේ හැකියාව, දැනුම සහ බලය හිමි පුද්ගලයෙක්. ඒ වගේම ඔහු ඔබට විශ්වාසවන්ත මිතුරෙක්. ඔබට ඕනෑම දෙයක් ඔහුට පැවසිය හැකියි. ඔබේ ඕනෑම රහසක් ඔහුට පවසා ඊට අනුරූපව ප්‍රතිකාර ක්‍රමවේද වෙනස් කර ගන්න. වෛද්‍යවරයාගේ දැනුම භාවිතා කොට ඔබේ සිතැඟි පරිදි ප්‍රතිකාර රටාව වෙනස් කර ගන්න. එවිට ඔබට පීඩාවකින් තොර රැකියාවක්, පීඩාවකින් තොර ජීවිතයක්, ඉතා සැහැල්ලුවෙන් ගත කළ හැකි ජීවිතයක් උරුම කර ගන්න පුළුවන්. ප්‍රතිකාරවලදී හදිසි වේදනාවකදී ලබා ගන්නා ඖෂධ වගේම හිසේ කැක්කුම ඇතිවීම වැළැක්වීමට ප්‍රතිකාර කිරීම වගේම ඔබේ ආහාර රටාව සහ පරිසර සාධක නිසා ඔබට එල්ලවන පීඩනය මැඩ පැවැත්වීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමට මෙහිදී පුළුවන්. මේ නිසා නිකම්ම වේදනාවට බෙහෙත් බිබී ඉන්න එපා. ඉරුවාරදය ඇති වෙන්නේ මොන වගේ අයටද කියලා අපි දැන් බලමු. පිරිමින් වගේ 3 ගුණයක් කාන්තාවන්ට මෙම රෝගය වැළඳෙනවා. ඒ නිසා ස්ත්‍රී පුරුෂ ભેදය අනුව මෙම රෝගය කාන්තාවන්ට වැළඳෙන්න හැකියාව වැඩි. ඒ වගේම ජානමය බලපෑමක් තිබෙනවා. ඔබේ පවුලේ සමාජිකයන්ට ළඟම ලේ ඥාතීන්ට මෙම රෝගය තිබේ නම් ඔබටත් එහි අවදානමක් තිබෙනවා. මේ ඕනෑම වයස් සීමාවකදී ඇති වෙන්න පුළුවන්. නමුත් බහුලවම අපිට දක්නට ලැබෙන්නේ අවුරුදු 13න් පස්සේ. අවුරුදු 13න් පස්සෙත් අවුරුදු 30 දක්වා තමයි වැඩිපුරම මෙය දක්නට ලැබෙන්නේ. 30න් පස්සේ මේ ක්‍රමයෙන් අඩු සංඛ්‍යාවක් තමයි රෝගීන් වාර්තා වෙන්නේ. ඒ වගේම ඔබ දැනගත යුතු තවත් විශේෂ කරුණක් තමයි අධික හිසේ කැක්කුමක් එන්නේ ඉරුවාරදයේදී පමණක් නෙවෙයි. ඒ தত্ত্ব මොනවද කියා හොඳ අවබෝධයක් ලබාගත යුතුයි. අපි බලමු ඒ தত্ত্ව මොනවද කියලා. ඔබ වෙනදාගත් ඖෂධ වලට අඩු නොවන හිසේ කැක්කුමක් තිබීම, එක්වරම අධික විශාල ඔළුවේ කැක්කුමක් ඇතිවීම, මුළු ඔළුවම අධික වේදනාවකට ලක්වීම, ඔළුවේ කැක්කුම සමග උණ වලිප්පුව සිහිමද ගතිය තිබීම, හිසේ කැක්කුම ඇති විට රූපය 1-2 වගේ පෙනීම, ශරීරයේ පැත්තක් පණ නැතිවීම හෝ කට පැත්තකට යාම, කතා කරන විට දිව පැටලේ නම්, හිසේ කැක්කුම ආවේ ඔළුවට සිදු වූ යම් අනතුරකට පසුව නම්, අධික කැස්සකට හෝ තැටමීමකට පසුව නම් ඔබ වහාම වෛද්‍යවරයෙකු හමු විය යුතුයි. ඒ වගේම වයස අවුරුදු 50ට වඩා වැඩි අයගේ හිසේ කැක්කුමක් පැමිණීම වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කළ යුතු තත්ත්වයක්. ඔබට ඉරුවාරදය ගැන හොඳ වැටහීමක් ලැබුණු බව මට විශ්වාසයි. මේ නැරඹීමෙන් ඔබට යම් දෙයක් ලැබුණ නම් එය තමයි මගේ සතුට. ඊළඟ වීඩියෝ නැරඹීම සඳහා channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ නැරඹීම ගැන මගේ හෘදයාංගම ස්තුතිය ඔබට පිරිනමනවා.